අයිබෝන් අපි අදත් ඔබට දෙනවා මේ වීඩියෝ එක හරහා තවත් සංඥා වචන මාලාවක්. මේ සංඥා වචනවලදී ඔබට පුළුවන් එදිනෙදා පුද්ගලයෙක් එක්ක සංවේදනය කරනකොට මේ වචන සම්බන්ධ කරගන්න. එතකොට අපිට මේ අද දෙන එකේදී බොහොම සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතා කරනකොට එදිනෙදා කතා බහේදී භාවිතා වෙන සංඥා වචන තමයි අද අපි ඔබට ලබා දෙන්නේ. අපි බලමු මොනවද අද ඔබට අපි ලබා දෙන සංඥා වචන කියලා. බලමු වෙලාව. මේක තමයි වෙලාව. එතකොට මෙතනදී අපි සංඥාවත් එක්ක අපේ තොල් පාවිච්චි වෙන්නත් ඕන. වෙලාව. එතකොට පැය. දැන් අපි වෙලාව කියන එක දැනගත්තා. මේක වෙලාව. වෙලාව. අපි දන්නවා දැන් කීයද වෙලාව දැන් කීයද කියන අහන විදිහත් ඔබ දන්නවා පහුගිය වීඩියෝස් වලදී අපි ඔබට ලබා දුන්නා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියන එක ගැන. එතකොට වෙලාව කීයද කියන අහනකොට අපිට ඒ සංඥා වචන සම්බන්ධ කරගෙන අහගන්න පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන්. එතකොට මේක වෙලාව. පැය. ඊළඟ සංඥා වචනේ පැය. එතකොට මේක අපි වෙලාව පෙන්නුවා වගේම මේක රවුමක් ගෙනියන්න. මේක පැයක්. මේක පැයක්. එතකොට පැය දෙකක් කියනවා නම් මේක පැය දෙකක්. එතකොට මේක වටේම කැරකෙන්නේ නැහැ. මේක පැය. පැය දෙකක්. අපිට පැය පහක් කියනවා නම් පැය පහක්. පැය 10ක්. මේ ඕන විදිහකට කියන්න පුළුවන් මෙන්න මෙතනින් රවුමක් කියන්නේ. මේක පැයක්. එතකොට පැය දෙකක් කියනවනම් මේක දෙසරයක් යන්නේ. පැය පහක් කියනවනම් යන්නේ එක සැරේ යන්නේ පැය. මේක පැය. එතකොට මෙතනදී ඔබ පහුගිය ඉලක්කාංග ඉගෙන ගත්ත නිසා ඔබට දන්නවා භාගය කියන්නේ කොහොමද නේද? එතකොට පැය එකමාරක් වගේ කියනවා නම් පැය එකමාර. පැය එකමාර. ඊළඟ සංඥා වචනේ තමයි මිනිත්තු නැත්නම් විනාඩි. මේක වටේම යන්න ඕනේ නැහැ. මේ කුංසකයක් විතර කරලා ඇති. අනිත් සංඥා වචනේ තමයි තප්පර. මේ මූණ හොඳට බලන්න. මේ ඉරියව් වැඩ කරන විදිහ බලන්න. තප්පර 10ක් කියනවා නම් තප්පර 5ක් ඒ වගේ. පැයක් විනාඩි නැත්නම් මිනිත්තු තප්පර. මේ සංඥා ටික තමයි අපි වෙලාව ගැන කතා බහ කරනකොට පාවිච්චි කරන්න ප්‍රධාන විදිහටම පාවිච්චි කරන්නේ. එතකොට මෙතනදී අපිට පහුගිය වීඩියෝස් වලදී ඔබට ඉලක්කම් ලබා දුන්නා. ඒවා මේ සංඥාවට සම්බන්ධ කරගෙන ඔබට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ප්‍රශ්නෙකට උත්තරයක් බිහිරි පුද්ගලයාට ලබා දෙන්නත් පුළුවන්. අපි බලමු ඊළඟ සංඥාව මොකක්ද? අද ඊළඟ සංඥා වචනේ තමයි හෙට. මේ ඇඟිලි කරකවන. අනිද්දා. අනිද්දා කියනකොට අපි හෙට කියනකොට එක ඇඟිල්ල ගියේ අනිද්දා කියනකොට මේ ඇඟිලි දෙකම යනවා. ඒ වගේම තමයි. දැන් හෙට කියන්නේ අපිට ඉස්සරහට එන්න තියෙන දවසක්. ඊයේ කියනකොට මේක අපිට පහුවෙච්ච දිනයක්. එතකොට අපි ඊයේ කියලා කියනකොට මේ හෙට පෙන්නපු සංඥාවම මේ පැත්තට දාන්න.
පෙරේදා. පෙරේදා කියනකොට මේ ඇඟිලි දෙකම ගන්න. පෙරේදා. ඉතින් මේ සංඥාවල් තමයි අපි සංඥා භාෂාව භාවිතා කරනකොට විතරම අපි කෙනෙකුට එහෙමනම් ප්‍රශ්නයක් අහනවනම් මේ සංඥා වචන අපි නිතරම භාවිතා කරනවා. ඉතින් මේවා ඔබ නිතරම භාවිතා කළ යුතුයි. අපි මම හැමදාම කියනවා වගේ මේක අපිට පාඩම් කරලා යන්න බෑ. මේක ප්‍රැක්ටිකල් යන්න ඕන වචන භාෂාවක්. ඉතින් මේ වීඩියෝස් නිතර නරඹලා ඔබේ සංඥා දැනුමත් වර්ධනය කර දෙන්න විහිළු පුද්ගලයෙක් එක්ක සංවේදනය කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝස් නරඹලාම සංඥා පුහුණු වෙච්ච ගොඩක් අය මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒක ගැන අපිට ස්තුති කරලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඒ අය වගේම මේ වීඩියෝ සහ ඔබට ඔබේ සංඥා දැනුමත් වර්ධනය කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝස් නරඹලා සංඥා දැනුම ලබාගත්ත කීප දෙනෙක්ව ඉදිරියේදී ඔබට මුණ ගැස්සන්න කොහොමද ඒගොල්ලෝ මේ ගැන දැනුවත් වුනේ කියන එක. අපි බලමු මේ වීඩියෝ එකෙන් අද අපි ඊළඟ ලබා දෙන සංඥා වචන මොනවද කියලා. දැන් අපි කාලය ගැන කියන්නේ අද හෙට ඊයේ පෙරේදා ගැන දැනගත්තා. ඒ වගේම අපි අද දවසක් ගත්තම දවසේ කාලය කොහොමද සංඥාවෙන් පෙන්වන්නේ කියන එක අපි බලමු. මුලින්ම ගමු පාන්දර. මේ අත මෙතනින් තියලා පාන්දර. මූණෙන් පෙන්වන්න. අපි දෙයම නැකිනෙකට අපේ මූණේ හරි නිදිමතයි නේද? ඒ වගේ පෙන්නනවනේ. ඒතකොට අපි මූණෙනුත් ඒ දේ පෙන්වන්න ඕනේ. පාන්දර. ඊට පස්සේ උදේ පාන්දරෙන් පස්සේ අපි සංඥාවෙන් පෙන්වනවා උදේ. එතකොට අපිට අර පාන්දර පෙන්වන විදියට උදේ කියනකොට පෙන්වන්න අවශ්‍ය නැහැ මේක. ඔයගොල්ලෝ මේ සංඥාව නම් බොහොම මතක ඇති. අපි good morning සුබ උදෑසනක් කියන සංඥාවෙදිත් මේවා සංඥා වචනේ පාවිච්චි කරා මේක. ඊට පස්සේ අපි දැන් මේක පාන්දර කියලා මූණ ඉරියව්ව උදේ කියන සංඥාවයි පාන්දර කියන සංඥාවයි දෙකම සමානයි සංඥා දෙක. නමුත් එතනදි පෙන්වන්නේ අපේ මූණ ඉරියව්ව. ඒක වැඩි වෙලාවක්ද ඒක අඩු වැඩි වෙඩිය පෙන්වන්නේ ප්‍රශ්නයක් අහන්නේ මම මුලින් කියනා වගේ මූණ ඉරියව්වත් එක්ක. එතකොට මේක පාන්දර කියනකොට එකම සංඥාව ඒක අඩු වැඩි පෙන්වන්නේ අපේ මූණේ. එතන මේක පාන්. ඊට පස්සේ බලමු දවල්. මේ අත මෙහෙම තියාගන්න. විකරතාවේ වෙන තරතාව. ඊළඟ සංඥාව. දැන් උදේ ගත්තා උදේ පාන්දර උදේ දවල් ඊළඟට හවස. සවස්. එතකොට මෙන්න මේ ඇඟිලි තුන ගන්න. මෙන්න මේ පැත්තට ගන්න. මෙන්න තමයි සවස්. හවස 3 2 කියන සංඥාව විතර තමයි වෙන්නේ. හවස. දෙපැත්තට මුල සමතම. හැන්දෑව. අපි කියන්නේ හවස 5 6 වගේ වෙනකොට හැන්දෑව. මේක ඇවිල්ලා 2 3 කියන වෙලාවල් වල කියන්නේ good afternoon අපි කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියන good evening නෙමෙයි good afternoon. ඒක good evening කියනවනේ මේක තමයි කියන්නේ. එතකොට දවස ගත්තාම දවසේ අපි රාත්‍රිය කියනකොට අපි උදේ පෙන්නනවා මේක උදේ මේක මධ්‍යම රාත්‍රිය කියනවනම් තෑ කියලා අපි පාන්දරට ඉන්නවා වගේ මධ්‍යම රාත්‍රිය කියනකොට තෑ පෙන්නලා මෙතන දොන. මේ 12 කියන එක පෙන්නන්න මධ්‍යම රාත්‍රිය කියනවා. දැන්
මේක තමයි දවස. පාන්දර, උදය, දවල්, සවස, හැන්දෑව, රාත්‍රිය, මධ්‍යම රාත්‍රිය. ඒකවල දවසකම තියෙන කාල ටික අපි සංඥාවෙන් ඔබට කියලා දුන්නා. ඉතින් මේක බොහොම වැදගත්. ඔබට හොඳට මතකේ තියාගන්න ඕන. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක හරහා අපි ඔබට ලබා දෙන සංඥාවලදී සංඥා විතරක්ම නෙමෙයි අපේ මූණේ ඉරියව්, අපේ තොල් වැඩ කරන විදිහ, මේ හැම දෙයක් ගැනම ඔබ හොඳ අවධානයෙන් මේක නරඹන්න ඕනේ. ඉතින් අපි බලමු ඊළඟට තියෙන සංඥා වචන ටික මොනවද? දැන් අපි ඉගෙන ගත්ත දවසේ කාලය ටික කතා කරන්නේ කොහොමද සංඥා කියලා. ඊළඟට අපි බලමු අතීතය. අතීතය, අනාගතය, වර්තමානය කියන එකත් අපිට බොහොම දැනගත යුතුමයි. අතීතය කියනකොට අපිට පහුවෙච්ච කාල සීමාව. ඒක මේ තමයි අතීතය. මේ අත මෙතන තියලා මේ පැත්තට දාන්න. වර්තමානයේ අපිට වර්තමානයේ කියනකොට සංඥා වචන දෙකක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි මේක වර්තමාන. මේ දැන් කාලය. මුළු සංඥා වචනේ තමයි වර්තමාන. මෙහෙම කළා මෙහෙම කරන්නේ මේක වර්තමාන. මේක අනුසංඥා වර්තමාන. එතකොට අනාගතය කියන්නේ අපිට ඉස්සරහට එන්න තියෙන සංඥා. ඒ ඉස්සරහට එන්න තියෙන කාලයක්. එතකොට අනාගතය කියනවා මේක තමයි අනාගතය. අතීතයේ වෙන්නේ පිටිපස්සනනේ. අනාගතයේ වෙන්නකොට මේක අනාගතය. මේ වීඩියෝ එකේදී අපි ඔබට ලබා දුන්නේ දවස කොහොමද දවසේ කාල සීමාවල් ටික කොහොමද සංඥාවෙන් පෙන්වන්නේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන එක කොහොමද පෙන්වන්නේ කියන සංඥා වචන ටික. ඉතින් මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්. මොකද මේ සංඥාවලින් අපි ගොඩාක් දේවල් පිළිගැත් එක කතා බහ කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ සංඥාත් එක්ක නිතරම නරඹන නිතරම මේ ගැන අවධානයෙන් සහ හොඳ අවබෝධයකින් නරඹනවා නම් හැමතිස්සෙම කියනවා මූණ ඉරියව්, තොල් පාවිච්චිය, සංඥා පාවිච්චිය. මේ තුනම හොඳ සංවේදකේ හොඳ සංඥා භාෂා පරිවර්තකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ටිකම තියෙනවා. ඉතින් ඒක හදන්නේ ඔයාම තමයි. ඔබටම තමයි මේක හදාගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් සංඥා වචන දෙන එක විතරයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝස් නරඹනකොට මේ කියන කොටස් තුනම නරඹන්න. කොටස් තුන ගැනම අවධානයෙන් තමයි සංඥා කරන්නේ. ඉතින් ඔබට පුළුවන් අද අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් නම් Talkingnice YouTube channel එකට අද ඉස්සෙල්ලම සම්බන්ධ වුණු කෙනෙක් නම් අපිව subscribe කරලා ඉතින් එහා පැත්තේ bell එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලම අපි ලබා දෙන වීඩියෝස් නරඹන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් මේ විශ්ව භාෂාවක් විදිහට තියෙන සංඥා භාෂාව ඉගෙන ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙයි. එදිරිදි අපිත් එක්ක සම්බන්ධ වෙලා